සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ WhatsApp app එකට ආපු සුපිරිම අප්ඩේට් කිහිපයක් ගැන. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ අලුතෙන් ආපු අප්ඩේට් මොනවද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔයාටත් අලුතෙන් ආපු WhatsApp අප්ඩේට් හරියටම කරගන්න ඕන නම් ඔයාට ඉස්සෙල්ලාම වෙනවා ඔයාලගේ WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store app එක මෙන්න මේ විදිහට ඕපන් කරගෙන ඉන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට Play Store app එක ඕපන් වුණාම ඔයාට පේන ඇති මෙන්න මේ පල්ලෙහාන් තියෙනවා search කියලා. ඉතින් මෙන්න මේ search කියන උඩ ඔයාලා එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ විදිහට ටච් කරගත්තාම උඩ තියෙන search bar එක උඩත් ඔයාලා එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ WhatsApp කියලා search කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා WhatsApp කියලා search කරගන්න. ඉතින් මේ විදිහට WhatsApp කියලා search කරගත්තාම ඔයාලට පේන ඇති මෙන්න මෙතන පෙන්නනවා WhatsApp Messenger කියලා. ඉතින් ඔයාලගෙත් මෙන්න මේ වගේ අප්ඩේට් එක දීලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අප්ඩේට් කියන උඩ එකපාරක් ටච් කරගෙන මේ WhatsApp app එකේ තියෙන අප්ඩේට් එක දී ගන්න එක. ඉතින් මේ විදිහට ඔයාලා අප්ඩේට් එක දුන්නාම අලුතෙන් එන ෆීචර්ස් ඔයාගේ WhatsApp එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හරියට මේ WhatsApp app එකේ අප්ඩේට් එක දෙන එක විතරයි. ඉතින් මේ අප්ඩේට් එක දුන්නාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එක ඕපන් කරගෙන ඉන්න එක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට WhatsApp app එක ඕපන් කරගත්තාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ කෙළවරේ තියෙන පාට රවුම. ඉතින් මේක තමයි Meta AI කියන්නේ. ඒ කියන්නේ Meta සමාගමෙන් හඳුන්වා දුන්නු AI එකක් තමයි මේක. ඉතින් මේකත් හරියට මෙන්න මේ පේන ChatGPT වගේම තමයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ Meta AI කියන මේ ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට ටච් කරගත්තාම ඔයාලට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේක කරා ඔයාලට පුළුවන් ඉමේජ් ජෙනරේට් කරගන්න වගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක තාම සිංහලට නම් වැඩ කරන්නේ නැහැ ඉංග්‍රීසි වලින් විතරයි. ඉතින් ඉදිරියේ තියෙන WhatsApp අප්ඩේට් වලට එක සිංහලෙනුත් මේක වැඩ කරයි කියලා මම හිතනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකෙන් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේක ලෝඩින් කියලා වෙලා මෙන්න මෙතන මේ වගේ ඔයාලගෙන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට මෙන්න මෙතන ඕකේ කියන එක තමයි ටච් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ ඕකේ කියන උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති ask Meta AI anything කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේකට මැසේජ් එකක් දාලා. ඉතින් මම දැන් මේකට hi කියලා දාගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති hey WhatsApp කියලා මෙන්න මේ විදිහට අපිට එයා reply එකක් දුන්නා. ඉතින් දැන් අපි අහමු මෙයාගෙන් අපි image එකක් generate කරගෙන ඉන්නු. මෙයාට අපි කියමු generate ඉතින් මෙන්න මේ විදිහට මම එයාට message එක ඇව්වා. ඉතින් ඔයාලට පේන ඇති මම මේක generate cat image කියලා generate කරන්න කියලා මෙයාට කිව්වහම මෙයා මට reply එකක් විදිහට මෙන්න මේ විදිහට පූසෙක්ගේ රූපයක් generate කරලා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක පොඩ්ඩක් වෙලා යන්නේ මේ අපේ පැත්තට පොඩි signal ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් මේක එච්චරම වෙලා යන්නේ නැහැ. ඉතින් ඔයාට මෙන්න මේ AI Meta AI කියන එක හරහා ඔයාට පුළුවන් ගොඩක් දේවල් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ChatGPT වගේම තමයි ඔයා නොදන්න කාරණු බොහොම දෙයක් මෙන්න මේ Meta AI එක හරහාත් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයකට තියෙන්නේ මේක සිංහලට සපෝට් කරන්නේ නැහැ. හැබැයි අලුතෙන් එන අප්ඩේට් එක මේක සිංහලට සපෝට් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ මේ Meta AI එක හරහා ChatGPT වගේ AI tool වලින් කරගත්ත ගොඩක් වැඩ මෙන්න මේ Meta AI හරහාත් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Meta AI හරහා ඔයාලට photo editing වගේ පොඩ්ඩක් දේවලුත් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් යාළුවනේ දැන් අපි බලමු අපේ WhatsApp app එකට ආපු අනිත් අප්ඩේට් මොනවද කියලා. ඉතින් යාළුවනේ WhatsApp app එකට ආපු ඊළඟ අප්ඩේට් එක තමයි status update එක. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට status වලට ගියාම මෙන්න මෙතන අපි status දාද්දි මේ add status කියන කොට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා layout කියලා. ඉතින් කලින් මෙන්න මේ වගේ option එකක් තිබ්බේ නැහැ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ layout කියන කොට එකපාරක් ටච් කරගන්න එක. ඉතින් මේ විදිහට ටච් කරගත්තාම ඔයාලට පුළුවන් ෆොටෝ ප්‍රමාණයක් ඒ කියන්නේ එකපාර ෆොටෝ 6ක් 7ක්
ස්ටේටස් දාන්න. ඒ කියන්නේ ලේඅවුට් එකක් ඉදිරිය. ඉතින් මම දැන් මේ ෆොටෝ ටික සිලෙක්ට් කරන් පෙන්නන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් ෆොටෝ 6යි. උපරිම ඔයාලට දාන්න පුළුවන් ෆොටෝ 6ක් විතරයි. ඉතින් මේ විදිහට ඔයාලට කැමති ෆොටෝ 6ක් සිලෙක්ට් කරගෙන මෙන්න මේ කෙළවරේ තියෙන හරි ලකුණු උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ විදිහට ටච් කරගත්තාම ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලා එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන ලේඅවුට් තියෙනවා 6ක්. ඉතින් මෙන්න මේ ලේඅවුට් වලට ඔයාලට කැමති ඒ ලේඅවුට් එක මේවා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මේ ෆොටෝ එහා මෙහා ඒ කියන්නේ උඩට පල්ලෙහාට කරගන්න. ඉතින් ඕන වෙලාවට ප්‍රමාණයට මේ වගේ කරගන්න. ඒ වගේම තමයි මේ ෆොටෝ ඔයාලට එහා මෙහා කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක උඩ ටික වෙලාවක් ටච් කරන් ඉන්න එක. ඉතින් මේ විදිහට ටච් කරන් ඉඳලා ඔයාලට අවශ්‍ය තැනට මේ ෆොටෝ එක ගෙනියලා තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ෆොටෝ එහා මෙහා කරලා ඔයාලට ඕන විදිහට හරියට මේ ලේඅවුට් එක හදාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඩන් කියලා තියෙන්නේ. මෙන්න මේ ඩන් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ විදිහට ඩන් කියන එක උඩ ටච් කරගත්තාම ඔයාලට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාලට අවශ්‍ය ස්ටේටස් එක මේ විදිහට හදාගෙන මෙන්න මේ කොළ පාටින් පේන සලකුණුට එකපාරක් ටච් කරන එක විතරයි. ඒ වගේම තමයි ඔයාලට තවත් අප්ඩේට් එකේ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ස්ටිකර් ඔප්ෂන් එක. ඉතින් මේ ස්ටිකර් ඔප්ෂන් එක උඩ ටච් කරගත්තාම ඔයාලට පුළුවන් අපේ ෆොටෝත් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ෆොටෝ කියලා තියෙනවා. ඉතින් මේ ෆොටෝ වලට මෙන්න මේ වගේ ඔයාලට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන ඒ ෆොටෝ එකත් මේ විදිහට ඕන තැනකින් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකත් WhatsApp එකට ආපු සුපිරිම අප්ඩේට් එකක්. ඉතින් මේ විදිහට ඔයාලට ෆොටෝ එක ඕන තැනකට තියාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කොළ පාට සලකුණු උඩ එකපාරක් ටච් කරගන්න එක විතරයි. ඊට පස්සේ පේනවා ඇති ඔයාලට මේක ප්‍රයිවසි මේ වගේ ඕන දෙයකට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ වගේ කවුණක් කරගන්න නැත්නම් මෙන්න මේ send කියන උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් ඒක තමයි යාළුවනේ මේ WhatsApp ස්ටේටස් වලට ආපු අලුත්ම අප්ඩේට් එක. ඒ වගේම තමයි යාළුවනේ තවත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ WhatsApp app එකට අපේ Instagram link එක add කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ කෙළවරේ තියෙන dot උඩ එකපාරක් touch කරගෙන මෙන්න මේ තියනවානේ setting කියලා. ඉතින් මෙන්න මේ තියෙන setting කෙනෙකුට එකපාරක් touch කරගන්න එක. ඉතින් මේ විදිහට setting කෙනෙකුට touch කරගත්තාම ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන profile එකක්. ඉතින් මෙන්න මේ profile එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ පල්ලෙහාන් අලුතින් option එකක් තියෙනවා links කියලා. ඉතින් මෙන්න මේ links කියන එකටත් ඔයාලා එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ Instagram කියලා තියෙනවා. ඊට පස්සේ මේ කෙළවරේ තියෙන plus icon එක. ඉතින් මෙන්න මේ plus icon එක උඩ ඔයාලා එකපාරක් touch කරගත්තාම ඔයාලට පුළුවන් ඔයාලා Instagram එකේ ඉන්න username එක මෙන්න මෙතනින් type කරගන්න. ඉතින් මම Instagram නෑ ඒකින්ද මට ඔයාලට මේක add කරන් පෙන්නන්න ඉදියක් නෑ. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි ඔයාලගේ Instagram ඉන්නවා නම් ඒ Instagram එකේ තියෙන username එක copy කරලා මේ මෙතනට paste කරලා මෙන්න මේ save කියන එකට touch කරගන්න එක විතරයි. ඉතින් මේ විදිහට touch කරගත්තාම ඔයාලට profile එක බලන ඕනම කෙනෙක්ට ඔයාලගේ Instagram link එක පෙන්නනවා. ඉතින් මේ Instagram link එක ඔයාලට privacy වගේම මේ වගේ option වලටත් වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ Instagram link එක everyone ඕන කෙනෙක්ට පෙන්නන්න නැත්නම් ඔයාලට කැමති කෙනෙක්ට පෙන්නන්න මේ නැත්නම් කාටවත් නොපෙන්නන්න මෙන්න මේ විදිහට ඔයාලට ඒකත් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ Instagram link එක ඔයාලට කට්ටියට පේන්න දාපුවාම ඔයාලගේ ප්‍රොෆයිල් එක බලන ඕනම කෙනෙක්ට මේ Instagram link එක පෙන්නනවා. ඉතින් මේවා තමයි WhatsApp වලට ආපු සුපිරිම අප්ඩේට්. ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බණ්ඩත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.